කට්ටිය මේ ආණ්ඩුවට වයින්නවා ගෑස් නැහැ තෙල් නැහැ අරෝමය කියලා. මොකද ඔබතුමියලාගේ අදහස? ආණ්ඩුවට බැලන එක නම් ඉතින් සුබවාදී නෑ. ඉතින් අපිට මේ රට උඩටත් හරව ගන්න තමයි අපි මේ ආණ්ඩුව උත්සාහ කරන්නේ. මේක එකවරම කරන්න බැරි දෙයක් නේ. මේ කියලා ක්‍රමක්‍රමයෙන් කරගෙන යයි. ඉතින් මේ වෙලාවේ ආණ්ඩුව නිරන්තර යල උත්සාහ කරන හොඳ පැත්තට හරව ගන්න. රටේ ඇතුළත ලෝකයේ ඇතුළත ආණ්ඩුවට වෙනස් කරන්න බෑනේ. ආණ්ඩුවට බණින්නේ දේශපාලන වාසිකන්නද? ඔව් දේශපාලන වාසිකන්න. ඉතින් බලන්න මේ ආණ්ඩුවට දීලා ඒගොල්ලෝ හොඳ කරන්න කියලා. තාම අවුරුද්දයිනේ. ඒක දැනට ආපු විදිය ගැන හොඳයිද? යාළුවා අපි කිව්වේ හොඳයි. මෙයාලගේ මෙලකොට්ටක් කෙරෙනවා මේනවා. මේ මිනිස්සු ආවොත් ඉතින් අනාගතයක් තියෙයි. දිගටම හිටියොත්. ඔව්. ඉතින් මිනිස්සු එහෙම කලබල වෙනවා කියලා මේ Facebook එකෙන් බණින්නේ සමාජ මාධ්‍ය වල. මිනිස්සු කලබල කරන්නේ මේ Facebook එකේ සමාජ මාධ්‍යකාරයෝ උනේ. ඔව්. වෙන කවුද? අපි කලබල වෙන්න හොඳ නැහැ. අපි කලබල වුණොත් තමයි ඇමරිකාටත් වෙලා තියෙන එකෙන් කලබල වුණා. ඔබ මේ අරගත්තා. මටම අමාරු විදිහට. ගෑස් එකේට ඉතින් විකිටට ඉජ්ජ බලපාලා තියෙනවා නම් ආණ්ඩුවටම කියලා බල කරලා වැඩක් නෑ. ඒකට විකල්ප හැදෙන්නවා. අර උඩුම් ගාස් ඇදුවා මිනිස්සු. ඒ උඩුම් ගෑස් ඉතිනුනා. අපවල පොඩි පෑන් එක දාලා. ඒවට විකල්ප හදා ගන්නවා දේවත් වෙනවා කියලා ඉන්නවා. අජේකට බැලලා වැඩක්. හවදාව. ඒගොල්ලන්ට හැකියාකාරයෙන් මේගොල්ලෝ කරන්නේ ඉතින් අවුරුදු 70 විනාශ කරලා සිටි රටක්. ඉතින් මේගොල්ලොත් එක කරලා බලපුවා. දැනට යන විදිය ගැන මොකද හිතෙන්නේ? යන විදිය ගන්න ටිකයි අපත් පැත්තට යනවා කියලා අපිට වෙනවා අපි මේ යන ගමන සාර්ථක වුණොත්.